ඉතින් කොහොමද කට්ටිය හොඳින් ඉන්නව ඇති කියලා හිතනවා අපේ ආදරණීය යාළුවෝ යෙහෙලියෝ ටික කොරියාවේ මල් වසන්ත පටන් ගත්තානේ. මල් වසන්ත කියන්නේ 4 වෙනි මාසයේ ඉඳලා 5 වෙනි මාසයේ වෙනකම් මේක තියෙනවා කවට පුංචි කාලයයි මේක තියෙන්නේ උනට මේක කොරියාවට නම් පට්ට සැනකෙලි කාලයක් තමයි කියනවනම් මේ දවස්වල මේ මල් පිපිච්චාම ඕන කෙනෙකුට කොච්චර වැඩ තිබුණත් ගෙදර ඉන්න හිතෙන්නේ මේ මල් බලන්න යන්න හිත නලියනවා. පුදුම උද්දීපනයක් තියෙන පරිසරය තුල. ඒ නිසා මේක සැනකෙලියක් වෙනවා. බලමුකෝ මේ චුනාන් වල මල් ටික ඉස්සෙල්ලා. ගහන ලස්සන රෙඩ් කට්ටිය ඔක්කොම එකතු වෙලා ලස්සන ෆොටෝස් ගහනවා වීඩියෝස් හදනවා. ඉතින් අපි තියා පොඩක් බලන්න. පට්ට ජොලි. එන්න බලන්න කියලා කියන්න තමයි තියෙන්නේ. එන්න පිපිල්ලමද සුරංගේ වෙනෙනවා හැටි දෙක්කා මල් බිපුන හැටි දෙක්කුනේ සමානොල්ලුයු පියම්බොනවා හැටි දෙක්කා හැදුනා හැටි දෙක්කුනේ මල් සරාව විදිනවා හැමුදෙනා කීවත් උතවම මත විතින්නේ කොයි තරම් මං නුඹට ආදරේ කීවත් උඹ එක තව දන්නේ නෑ අයියලා සින්දුකීකේ ඉන්නවා ඉතින් යාට මොකෝ අපි වගේ කම්පැනි වල වැඩ කරන අක්කේ හරි මේක කොරියාවේ කොත් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් නම් චෙරි බ්ලොසම් කියලා කියනවා කොරියාවේ හැම තැනම මේ චෙරි බ්ලොසම් ගස් හදලා තියෙනවා මේ වගේ ලස්සනට දීපාරකුත් එක්ක හැම තැනම නගර නිර්මාණය කරනකොට මේ වගේ තැන් නිර්මාණය කරලා තියෙනවා බලන්නකෝ මල් බිපිල්ලම් මද සුරංගේ වෙනනවා හැටි දෙක්කා මල් බිපුන හැටි දෙක්කුනේ සමානොල්ලුයු පියම්බොනවා හැටි දෙක්කා හැදුනා හැටි දෙක්කුනේ දකින්නේ කොහොමද හැමදාම ඔෆිස් එකේ වැඩ මල්සරා තියා මල්සරාගේ තාත්තාවත් දකින්න විදියක් තියෙනවා අනික මල්සරත් දැන් බුල්බප්ද දන්නේ උන්ට ඊතල විදින්න වෙලාවක් නැහැනේ වීසා නැත්නම් සමහරකට අයියා ගාවට ඇවිල්ලා ජීවන එකක්වත් ගහගත්තත් දන්නේ හරි මල්සරා ගැන බල ඉන්න වෙලාවක් නැහැ මල් ගැන බලමු ඉතින් මේ විදිහට ලස්සන මල් මේ පිපිලා තියෙනකොට ඔයාලා ආසයිද නේද කොරියාවට එන්න කොරියාවට අවිල්ලා මේ මල් බල ඉන්න නම් වෙලාවක් නැහැ ඇත්තට වෙලාව බොහොම අමාරුවෙන් යන කරගත්තේ වැඩ කරන වෙලාවට ඉතින් මල් පේන්නේ තරු තමයි ගොඩක් පේන්නේ ඉතින් ඒ වුණාට ඉතින් හොඳ පඩියක් නම් කොරියාවේ ගන්නවා කට්ටිය මේ දවස්වල කොරියාව වාර්තිය පොඩ්ඩක් වැටිලා ඉස්සරහ ගැන කිසි පැහැදීමක් නැති තත්ත්වයක් තමයි තියෙන්නේ ගොඩක් වෙළඳ පොළවල් කඩා වැටෙනවා ජනාධිපතිතුමාත් පොඩි ප්‍රශ්නයක් වුණා හරි යා පැත්තක කියලා පොඩි ආදරයක් ගමු ලස්සන බලමු ඕහෝ ලස්සන වතුර පාරක ලස්සන මල් වැල් මේ වගේ කට්ටියත් එක්ක පට්ට රැමෙහිම ඉන්න තියෙනකොට පට්ට ගාලි තමයි බලන්න උදල පාරේ සද්දේ චා නියමයිනේ Sorry ass DJ.
හරි ඉතින් ඔන්න අපි කොරියාවේ දන්ජින් කියන පැත්තට ආවා. එතනත් මේ විදිහට ලස්සනට මල් සැරසිලා තියෙනවා. ඉතින් කොරියාව ගැන පොඩ්ඩක් කතා කරගන්න හිටියේ. කොරියාවේ ආර්ථිකය වැඩිලා කියලා ඔක්කොමලා දුකෙන් පසු වෙනවා. ඉතින් ඒක නිසා ලංකාවේ ඉන්න නංගිලා මල්ලිලා නම් කොරියාවේ ඉන්නේ කොහොමදයි? කොරියාවට එන්න උත්සාහ කරන ගොඩක් හොඳයි. කොරියාවට ඇවිල්ලා සල්ලි හම්බ කරන එක විතරක්ම නෙවෙයි තාක්ෂණික දැනුමත් ලබාගෙන කොරියන් භාෂාවත් හොඳට ඉගෙනගෙන කොරියාවේ සංස්කෘතිය මේ වැඩ කරන සංස්කෘතිය ගොඩක් ඉගෙන ගන්නවා නම් ගොඩක්ම වටිනවා. ඔයාලගේ ඔය මානසිකත්වය ගොඩක් වෙනස් වෙනවා කොරියාවට ආපුවම ගොඩක් අයගේ. ඒක යහපත් පැත්තට වෙනස් කරගන්න එක තමයි ලොකුම දෙය, ලොකුම වටිනාම දෙය. කොරියාව කියන්නේ ඉතා වේගෙන් දියුණු වෙච්ච රටක්. ඒ දියුණුනේ කොහොමද කියලා ඔයාලා හොයාගන්න ඕන. ඔයාලගේ දැනුම මේක අවබෝධ කරගන්න ඕනේ. ඒක තමයි ඒකේ වටිනාකම තියෙන්නේ. තව තැනකට යනවා කැම්පස් එකක් සුන්චොන්යන් දෙයක්යෝ කියලා කියන්නේ. ගොඩක් ප්‍රසිද්ධයි මේ කැම්පස් එකට. ගොඩක් ඇතුළත් වෙන්න ගොඩක් අමාරුයි. මොකද ප්‍රසිද්ධ කැම්පස් එකක් නිසා ගොඩක් විදේශික ශිෂ්‍යයෝ මේක ඉගෙන ගන්නවා. අද කැම්පස් එක ගැන කියන්නේ නෙමෙයි, කැම්පස් එක ඇතුලේ තියෙන මේ මල් ටික ගැන කියන්නේ. අපොච්චි ලස්සන පිස්සු හැදෙනවා. හැම තැනම මල්. හරි ආයම කතාවට යමු. කොරියාව ගැන හිටියේ මලුත් බලන්න. මේ මල් ස්වභාවික මෙච්චර ලස්සන සුන්දරත්වයක් කොරියාවේ තිබුණාට මේක දවසයි 2යි 3යි වැස්සක් ආපු ගමන් මේ මල් ටික හැලිලා යනවා. අර ජීවිතේ මොකද ගොඩක් ලස්සන ප්‍රභාමත් වෙලා ඉක්මනට නිමිලා යනවා වගේ දෙයක් තමයි මේ මල් වලින් අපිට ගන්න තියෙන. රයිට් බණ කියලා ඉතින් වැඩක් නැහැ. දෙක කතාවක් කියමු. මේකයි කතාව. කොරියාවේ මෙහෙම ස්වභාවික ලස්සන මෙහෙම පෙනුනට කොරියාවේ එච්චර ස්වභාවික සම්පත් නැහැ. කිසිම දෙයක් නැහැ. අවම ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඉතින් ලංකාව එක්ක සසඳලා බලනකොට කොරියාවේ කිසිම දෙයක් නැති තරම්. ඒ වුණාට කිසිම දෙයක් නැති වුණත් කොහොමද මේ කොරියාව පට්ට විදියට දියුණුනේ? මිනිස්සුන්ගේ මානසිකත්වය තමයි අංක 1ට. කොරියාවේ මිනිස්සු ගොඩක් තමන්ගේ රටට ආදරේ. ඉතින් මේ වගේ දේවල් අපි පොඩක් ඉගෙන ගන්න ඕන. තව කතාවක් කියන්නම් මේ වෙලාවේ. මගේ ගොඩක් බහුතර යාළුවෝ කොරියාවේ අය. කොරියන් ජාතිකයෝ. හේතුව මම අවුරුදු දැනට 15ක් විතර දිගටම කොරියාවේ. ඉතින් විවිධ සමාජ කටයුතු එක්ක හම්බුන කොරියන් ඇත්තොත් එක්ක කටයුතු කරද්දී එයාලා මගෙන් අහපු දෙයක් තමයි ලංකාවේ මෙච්චර ස්වභාවික සම්පත් තියෙන රට වටේට මුහුද මාළු හැම තැනම ලංකාවේ මිනිරංග මුතු මැණික්ද රත්නපුරේ ගියාම මැණික්ද නැත්තේ? ඊට පස්සේ කරාඹු ගම්මිරිස් ආදී දේවල් අන්තර්ජාලය අතර ඇසුරෙන් හොයාගෙන මගෙන් අහනවා මේ උඹලා මේව දියුණු කරන්නේ නැද්ද කියලා. ඒකට දැනුම නැද්ද කියලා මල බහින කොච්චරද? උඹලට මේක දියුණු කරගන්න තරම් හැකියාවක් නැද්ද කියලා අහනවා ඉතින්. හරි මේ කතාව පැත්තක තියමු. දවසක අපිත් මේ රට දියුණු කරන්න පෙළ ගැහෙමු නේද? අපේ ලංකාව දියුණු කරොත් නම් ලෝකේ තියෙන අංගයේ රටට වැඩිය ගොඩක් දියුණු කරන්න පුළුවන්. මම කොරියාවෙන් ඉඳලා හිටපු එකම දේ ඒකයි. රයිට් ඉතින් බලන්නකෝ. ලස්සන මල් හැම තැනම මල් යහන්නාවකි ලෝකෙ පුතා.
කතා පැත්තක තියලා හොඳ කතා කියමු නැද්ද? ඇත්තට මේ ලංකාව තිබුණු කරන්න බැරි වුණේ මෙච්චර කාලයක් ආ. පට්ට ඉතිහාසකුත් තියෙනවා, පට්ට දැනුමකුත් තියෙන මිනිසුත් ඉන්නවා. ලංකාව නම් දියුණු වෙන්නෙත් නෑ, මොකද්ද දන්නේ. ඒක නිසා අපි පොඩි අදහසක් ගත්තොත් මොකෝ, ලංකාව හොඳට දියුණු කරොත් අපිට මේ පිට රටවල් වල ඇවිල්ලා දුක් විඳින්න ඕනේ නෑ. පිට රටවල් වල මල් බල බල වීඩියෝ හදින්න ඕනේ නෑ. ලංකාවට වෙලා හොඳට කොස් පොලොස් ටිකක් එක්ක බත් ටිකක් කාලා, උටු පොලොස් සම්බලෙක් එක්ක බත් ටිකක් කාලා, මට අතල්ලගේ අර ඉස්සර ගමේ මිනිස්සු හිටියා වගේ ඉන්න පුළුවන් නේද දෙයියනේ. රයිට්, ඔන්න තව තැනකට ආවා. මේක නම් පොඩි ගාඩන් එකක්, පට්ට ලස්සනයි. ටියුලිප් මල් ගොඩක් තියෙනවා මෙතන. ටියුලිප් මල් තියෙනවා. ඉතින් කපල් එකක් එක්කෙනවා නම් හරි හොඳයි. අලුතෙන් අපේ ඉසෝන් ෆෝමාල්ලිලා නම් තමන්ගේ බිරිඳව ගෙන්න ගත්තනේ. F3 වීසා එකක් ගහගෙන පෙච්චුණාන්න අයියට කියලා F3 වීසා එකක් ගහගෙන ගෙන්න ගන්න පුළුවන් ඉක්මනින්ම. ලස්සනයි. රයිට්, ඔන්න ටියුලිප් මල් බලන්න. ටියුලිප් මල් වව්. ඈත දුර ඈත මොකක්ද පාර දන්නවද? සෝහෙසොන් KTX අලුතෙන් හදන පාර. තාම විවෘත කරලා නැහැ, තාම හදාගෙන යනවා. පොති මේවා කුදිම කන්ද උඩ මරු සුපිරි කොට්ටක නේද? අඩියක් එහෙම ගහන්න නම් ඕන්නේ සුරා සූදුව අරහම් මොකොටද? හරි, ඔන්න කන්ද මුදලට මාව. ඇත්ත ලස්සනට පේනවා. ඉතින් පියොන්ටෙක් පැත්ත පේනවා, ඇත්ත පේනවා. රයිට්, ඔන්න පාඬුරු බෙදලා ආදරය කරන කට්ටිය. පාඬුරු, කොරියන් පාඬුරු. ඔබ මාගේමයි, මා ඔබෙමයි, සදා ඔයයි මමයි. ඉබ්බෙක් දාලා ලොක් කරමු. ආදරේ ලොක් කරා. යතුරු විසි කරාද දන්නේ නේ. යතුරු කෙල්ල අරන් ගියාද කොල්ල අරන් ගියාද කියලා තමයි ප්‍රශ්නේ. යතුරු විසි කරොත් නම් අවුලක් නෑ. තෙල් බියක් ගහව ලෝරාක් නෑ. කොකොලා කොරියන් කොකොලා. අයියෝ මේක කිකිලි ගාමනේ. අපොයි මේමකුන්ද බෙල්ල රිවට් වෙච්ච කුකුලෝනේ. මොකෝ බං බෙල්ල රිවට්ටලා වන්දන්නේ. කිකිලි දිහාම බලන් ඉඳලාද කොහෙද මුණ? අර පිටුනේ. ජය බොහොම සෞතුයි. හරි.
හරි ඇතින් පේන්නේ පොංචි කොරියාවට ඉතාව වටිනා කෞතුක වස්තුවක්. හැබැයි මේක නම් ඇත්තේක නෙවෙයි ආකෘතියක්. මේ තියෙන කොබුක්සොන් කියන එක කොරියාවේ ජාතිකයෝ මේ යාත්‍රාවට ධන නමස්කාර කරලා වඳින යාත්‍රාවක්. ඉතිහාසයේ යුද්ධය ඇති වෙන වෙලාවක මේ යාත්‍රාවේ ගිහිල්ලා සතුරු ජනතාවට ප්‍රහාර එල්ල කරපු යාත්‍රාව. මේක ගැන මම පස්සේ විස්තරයක් කියන්නම්. හරි? ජාතික වීරවරයෙක් නිර්මාණය කරපු දෙයක්. හොඳයි. right මල් පැත්තට. ඉතින් කොරියාවේ සුන්දර දේවල් පොඩ්ඩ බැලුවාද නම් ඔන්න බයිසිකල් තියෙනවා ඔයාලට. ඕන නම් අරගෙන යන්න පුළුවන් මේක වටේ රවුමක්. කොරියාවේ සම්පත් විවේකය සඳහා ලස්සනට සූදානම් කරලා තියෙනවා. මොකද ලොකු බදු මුදලක් ගෙවන නිසා කොරියානු ජාතිකයොත් ඒ පතුවලට සරිසලන සුපිරි සේවාවක් කොරියානු රජය විසින් ලබා දෙනවා. අන්න ඒවා තමයි අපි අගය කළ යුතු දේවල්. ගෙවන බදු මුදල කවදාවත් අපි අපරාධ කියලා කියන්නේ. සන්තෝෂයෙන් අපි බදු ගෙවන්නේ. මොකද ප්‍රතිලාභ හොඳට අපිට ලැබෙන නිසා. ඉතින් ඒවා ගොඩක් වැදගත් නේද? ප්‍රවේශික විදිහට රටකට ආදරේ හිතෙන කරුණු කාරණානේ. ඉතින් සුන්දර හැන්දෑව ඔය විදිහට ගත කරගෙන යනවා. ඉතින් මම ගෙදර යන්න ඕනේ. බලන්නකො ලස්සනට නිර්මාණය කරලා තියෙන විදිහ මේ උද්‍යාන. ලස්සන හැන්දෑවක්. ඉර බැහැගෙන යනවා. ඉතින් මෙතන ගොඩක් සෙනඟ කැවසෙන තැනක් අද සතියේ දවසක් නිසා මම මේ පටිගත කරන්න සතියේ දවසක නිසා සෙනඟ ටිකක් අඩුයි. ඉතින් මම දැන් තව වෙන තැනකට යන්න තමයි යන්නේ. ඔන්න අපි වාහන පාක් එකටත් ආවා. පැහැගෙන යන හැන්දෑව මාරු තමයි ඉතින් මේ දවසට නිකන් කොරියාව රස්තියාද ගහන්න තියෙනවා පට්ට තමයි ඉතින්. පිට කොහෙන්ද එහෙම වාස්තාවක්. හරි කොහමද වාහනේ ඔය ඉන්නේ. හැමදාම මං එනකම් බලන් ඉන්නේ ඕක විතරයි. දුක තමා රංජනී කියලා නැගහම් පුතේ. යා